තෙරුවන් අද කතා කරන්න ආවේ පොඩ්ඩක් මැණික් ගල් මම කිව්වා මැණික් ගල් සම්බන්ධව චුට්ටක් මම කතා කරනවායි කියලා. ඉතින් මම මැණික් ගල් සම්බන්ධව තමයි චුට්ටක් කතා කරන්න හැදුවේ. විවිධ මත තියෙන නිසා අපි පොඩ්ඩක් මැණික් ගල් සම්බන්ධව කතා කරමු. හරි. මැණික් ගල් සම්බන්ධව කතා කරනකොට ගොඩාක් කියන්න ඕන දෙයක් තමයි ඕරා එක. ඕරා එක ගොඩාක් කට්ටිය දැන් මේ වෙනකොට කතා කරන දෙයක්. ඉතින් ඕරා එක සම්බන්ධවත් මැණික් ගල් සම්බන්ධව කතා කරනකොට කතා කළ යුතුයම තැනක් සහ යුතුයම දෙයක්. හරි. ඉතින් ඕරා එක සම්බන්ධව ගත්තහම හරි ඕරා එක කියලා කියනකොට සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මතක් වෙන්නේ මොන වගේ දෙයක්ද? ඕනම කෙනෙක්ගේ ශරීරයෙන් වර්ණයන් නිකුත් වෙන්න පුළුවන්. හරි. ඒක අපි විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් සාමාන්‍යයෙන් නෙගටිව් සහ පොසිටිව් වර්ණ නිකුත් වීමේ හැකියාව පවතිනවා. හරි. සාමාන්‍යයෙන් ඔයා ගොඩාක් කලකිරුණු ස්වභාවයකින් ඉන්නවා නම් හරි. ඔයාට සියල්ල එපා වුණු ස්වභාවයකින් ඉන්නවා නම් මේ වාගේ ඕරා එක අනිවාර්යයෙන්ම අඳුරු පැහැයක් ගන්නවා. හරි. ඒක තමයි විද්‍යාත්මක පැහැදිලි කිරීම. හරි. ඔයා බොහොම ඇක්ටිව් කෙනෙක්. හරි. ඔයා බොහොම ඇක්ටිව් කෙනෙක් නම් ඔයාට ගොඩාක් දේවල් කරගන්න අවශ්‍යතාවය සහිතව ඔයා හැමදේම අලුතෙන් හිතාගෙන හරි ගොඩක් දේවල් කරන්න දඟලන කෙනෙක් නම් හරි ක්‍රියාශීලී කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ වර්ණය හරි ලස්සන වර්ණයක් බවට පත් වෙනවා. හරි. ඒක සමහර විට රතු පාට වෙන්න පුළුවන්, කහ පාට වෙන්න පුළුවන්, කොළ පාට වෙන්න පුළුවන්. හරි. ඒ වගේම සාමාන්‍යයෙන් රෝස පාටට වගේ හරි ඒ වගේ අඩු වැඩි වශයෙන් හරි ඒක වර්ණ ගැන්වෙන්න පුළුවන්. හරි. සමහර අයගේ ඕරා එකේ කලර්ස් දෙක තුනක් වුණත් ඒක වර්ණ දෙක තුනක් වුණත් බලා ගන්න හැකියාව පවතිනවා. ඉතින් ඕරා එක සම්බන්ධව නෙමෙයි අද මම කතා කරන්න ආවේ මැණික් ගල් සම්බන්ධව. එතකොට මම මැණික් ගල් සම්බන්ධව කතා කරන්නේ ඔයාගේ ඕරා එකට මේක ඍජුවම බලපාන නිසා. හරි. ඉතින් මම අර කලින් කිව්වා සාමාන්‍යයෙන් මැණික් ගල් පැලඳීමේදී මේකේ මත දෙකක් තියෙනවා. හරි. බලමු නැති කට්ටිය කලින් වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. හරි. මේ මත දෙක අතර සාමාන්‍යයෙන් ඉතින් ඕරා එක නෙමෙයි මම එතනදී කතා කරේ මැණික් ගල් සම්බන්ධව ඕගොල්ලෝගේ ජීවිතේට මොන වගේ ප්‍රශ්න එන්න පුළුවන්ද? මැණික් පැලඳීම මත ඕගොල්ලෝගේ ජීවිතේ ප්‍රශ්න ගණන ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් එන්න පුළුවන්ද? හරිද? ඔයාගේ කේන්ද්‍ර සටහන ගත්තාම කේන්ද්‍ර සටහනේ ග්‍රහයෝ සතුරු වුණාම සහ බාධක මාරක වුණාම ඔයාට ඒ සම්බන්ධ ඒ ග්‍රහයා සම්බන්ධ මැණික් ගල් පැලඳීමෙන් ඔයාට යම්කිසි හානියක් වෙන්නට පුළුවන්ද කියන දේ තමයි මම එතනදී කතා කරේ. ඉතින් අද මම ඒක පොඩ්ඩක් වෙනස් කරනවා. හරි. මොකද්ද ඔයාගේ ඕරා එකත් එක්ක මේක ගලපලා ඔයාට මම මේක සිද්ධාන්තිකව මේක කියලා දෙන්නයි හදන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඔයා ඉවරනකම් බලයි. හරිද? මොකද ඔයාගේ ජීවිතය ඔයාට වෙනස් කරගන්න විශාල වශයෙන් දෙයක් කරගන්න පුළුවන් තැනක් විදියට ඔයාගේ ජීවිතය හදාගන්න පුළුවන් පොයින්ට් බයි පොයින්ට් ඔයාට හදාගන්න පුළුවන්. හරිද? ක්‍රමවේදයන් ටිකක් මම අද කියලා දෙනවා. හරිද? මේක සම්පූර්ණයෙන්ම මම අද උඩු යටි කුරු කරනවා. හරිද? ඒක කොහොමද කියලා මම කියන්නම්. හරි. අපි ගමු ඔයාගේ කේන්දරේ. හරි. මොකද මම ජ්‍යොතිර්වේදියෙක්. ඉතින් එතකොට මම මේ සම්බන්ධව කතා කරන්නේ ගොඩක් දුරට ඔබේ කේන්දරයත් එක්ක. හරිද? ඉතින් මට මේ ළඟදී කේන්දරයක් එනවා. හරි. ඒ කේන්දරේ දැන් මොකද අර මං කියවනේ මත දෙකක් තියෙනවා. හරිද? ග්‍රහයෝ එහෙම සුදුසු නැහැ. සතුරු බාධක මාරක විදියට ඉන්නකොට ග්‍රහයෝ අපි මේ මැණික් ගල් ටික පැලඳුවොත් මොකද වෙන්නේ කියන තැන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. හරිද? මේක සමහර ජ්‍යොතිර්වේදියනුත් මේක ලොකුවට දෙනවා සමාජයට. හරි? මම සමහර පෝස්ට් එහෙම දැකලා තියෙනවා. ඉතින් දාලා තියෙනවා. හරිද? මට ඒගොල්ලොත් එක තර්කයක් නැහැ. හරි? මම මේක ප්‍රායෝගිකව අත්දැකීම් සහිතව මට මුලින් මේක ගත්ත දෙයක්. හරි. ඉතින් මගෙත් තියෙනවනේ දැන් ඕන කෙනෙක්ගේ කේන්ද්‍ර සටහනක් ගත්තාම කේන්ද්‍ර සටහනේ ග්‍රහය සතුටු වෙන්න පුළුවන්, බාධක වෙන්න පුළුවන්, මාරක වෙන්න පුළුවන්. හරි. නමුත් ඉතින් මගෙත් කේන්ද්‍රේ ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම මගේ ජීවිතේ විශාල වශයෙන් වෙනස් කරා. හරි. ගොඩක් දේවල් මත. ඉතින් අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ සහ කරලා පෙන්නිය යුතු දෙයක් තියෙනවා. ඒක තමයි ඔයා කාට කොහොම උපදෙස් දුන්නත් ඔයාගේ ජීවිතේ වෙනස් කරලා පෙන්වන්න ඕනේ. ඔයාට දෙයක් කරන්න පුළුවන් නම් ඔයා ජීවිතේ වෙනස් කරලා පෙන්වන්න. ඔයාගේ ජීවිතේ මුලින් ඔයා ගොඩනගලා පෙන්වන්න. හරි? මේ පොඩි චැලෙන්ජ් එකක් දෙන්නේ. හරි? ජීවිතේ ගොඩනගලා පෙන්නුවොත්
අන්න එතනින් එහාට ඔයා කතා කරන්න ඔයාට පුළුවන්කම හම්බෙනවා. හරි. මමත් මේ ජ්‍යොතිෂයේ වැලි කැටයක් වගේ චූටි ප්‍රමාණයක් අල්ලගෙන තමයි මේ හැමදේම කතා කරන්නේ. හරිද? මමත් තාම ගොඩාක් දේවල් අධ්‍යයනය කරමින් පවතින්නේ. හරිද? යంత్ర මන්ත්‍ර සය පැත්ත ගත්තාම හරිද? විශාල වශයෙන් අධ්‍යයනය කරමින් පවතිනවා මේ වෙනකොට. හරි. ජ්‍යොතිෂ පැත්ත අධ්‍යයනය කරමින් පවතිනවා. මැණික් සම්බන්ධව විශේෂයෙන් මැණික් සම්බන්ධව අධ්‍යයනය කරමින් පවතිනවා. හරිද? ඉතින් මම ඒ හරහා මගේ ජීවිතයේ යම් දේවල් මම ගොඩනගා ගැනීම කරලා තියෙනවා. හරි. ඒක නිසා මට බය නැතුව තව කෙනෙක්ට මේකෙන් මේ දේ වෙනවයි කියලා ඉවරලා බය නැතුව කියන්න පුළුවන්. හරිද? මම එන්නම් මගේ ආපහු මාතෘකාවට. හරි. මාතෘකාව තමයි ඔයාගේ ඕරා එකට කොහොමද මැණික්ගල් සම්බන්ධ වෙන්නේ සහ කේන්දරයයි මැණික්ගල් අතර තියෙන සම්බන්ධය කොහොමද ඕරා එකට බලපාන්නේ. හරි. ලස්සන කතාවක්. හරි. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. චුට්ටක් බලමු අපි මොකද්ද y කේන්ද්‍ර සටහන. මම අර කලින් කිව්වා වගේ මට කේන්දරයක් ආව මේ ළඟදී. හරි. ඒ කේන්දරේ අපි සාමාන්‍යයෙන් ග්‍රහය 9ක් ගන්නවනේ. හරිද? රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, රාහු, කේතු කියලා අපි ග්‍රහය 9ක් ගන්නවා. හරිද? එතකොට ඔය ග්‍රහය 9 මෙයාගේ මංගව කේන්ද්‍ර සටහනක් ඇති. හරි. මෙයාගේ ග්‍රහයෝ 7ක්ම බාධක සහ සතුරුයි. ග්‍රහයෝ දෙන්නේ මාරකයි. හරි. මාර ප්‍රශ්නයක්. හරි. මෙයා මොන වැඩේ කරන්න ගියත් එතන පොඩි ගැටලුවක් එනවාම තමයි. හරි. මම මේ කියන දේ සාමාන්‍යයෙන් ජ්‍යොතිර්වේදියෙක් නම් ඔයාලට තේරෙන්න පුළුවන්. මම පොඩ්ඩක් ඒ කේන්ද්‍ර සටහන ගන්නම්. හරි. මම ඒක පෙන්වන්න යන්නේ නැහැ මොකද එයාගේ නම සහ ඒ සියලු විස්තර තියෙන නිසා. හරි. කේන්ද්‍ර සටහන සාමාන්‍යයෙන් එයාගේ මේ වෙනකොට එයාගේ එකක් 4 කේන්ද්‍රේ පාළුයි. හරි. ප්‍රශ්නයක්. හරි. ඊළඟ කාරණේ එයාගේ 4 කේන්ද්‍රේ පාළුයි වගේම එයාට කේමද්‍රම යෝගය පවතිනවා. මම මේ කියපු කේමද්‍රම යෝගය දන්නවා ජ්‍යොතිර්වේදියෝ මොකක්ද කියලා. හරි. කේමද්‍රම යෝගය කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙයාගේ 4 කේන්ද්‍රේම පාළු. හරි. ඒ වගේම තමයි 4 කේන්ද්‍රයේ සුබ ග්‍රහයක් අහුවෙන්නේ නැහැ නේ 4 කේන්ද්‍රේ පාළුණා. හරි. එතකොට එකක් හොඳේ ඒකෙන්ම ගන්න බෑ කේමද්‍රම යෝගයේ තියෙනවා කියලා ඊළඟ 4 කේන්ද්‍රේ පාළු කොහොම කේමද්‍රම යෝගයේ පවතින්න ඕනේ. හරිද? ඊළඟ කාරණාව තමයි යාගේ අපි ලග්න සටහන ගත්තාම මේ කේන්ද්‍ර සටහන ගත්තාම හරි. එයාගේ චන්ද්‍රයාගෙන් අපි කේන්ද්‍ර සටහන හැදුවාම චන්ද්‍ර කේන්ද්‍රය සුබ ග්‍රහයක් ඒත් 4 කේන්ද්‍රයට අහු වෙන්නේ නැහැ. හරි. කේමද්‍රම යෝගය. හරි. ඉතින් එතන එක ප්‍රශ්නයක්. හරි. ඊළඟ කාරණේ තමයි එයාගේ රවි බාධකයි, සඳු බාධකයි, උච්ච වගේම බාධකයි මාරකයි. හරි. ගුරු සතුරුයි. හරි. බාධකයි, ශනි බාධකයි, කේතු බාධක, කේතු සතුරුයි. හරි. ඉතින් කොහොමරි ග්‍රහයෝ 7ම ප්‍රශ්න. අන්න කේන්ද්‍ර සටහන. එතකොට දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. මෙයාට පුළුවන්ද මේක විසඳ ගන්න? හරි. එතන ප්‍රශ්නයක් එනවනේ. හරිද? ඉතින් මම මෙයාගේ නම ගම සඳහන් කරන්නේ නැතුව කිසිම දෙයක් පෞද්ගලික දේවල් සඳහන් කරන්නේ නැතුව කේන්ද්‍ර සටහනක් විදියට ඔයගොල්ලන්ට දැක්ුවේ මේ වගේ කේන්ද්‍ර සටහන් තියෙන පුද්ගලයන් ජීවත් වෙනවා. හරි. ඉතින් ඔබේ කේන්ද්‍රයේ එහෙම නොවෙන්නට හැකියාව තියෙනවා. හරිද? තවත් කේන්ද්‍ර මට හම්බෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ග්‍රහයෝ එකක් හෝ දෙකක් තමයි ප්‍රශ්න තියෙනනේ. ග්‍රහයෝ සියල්ල හොඳයි. හරිද? ඒ වගේම තමයි ඒගොල්ලෝගේ ජීවිතේ අපි අතීතයේ ටික ගිහිල්ලා බලුවාම හරි හොඳ රැකියාවක් කරපු හරිද සමහර අවස්ථාවලදී එයාවත් බලාපොරොත්තු නොවිච්ච තැන්වලදී එයාට ඔයාගේ රැකියාවට අවස්ථාවන් උසස් වීම පවා ලැබිච්ච කේන්ද්‍ර සටහන් ඒවා. හරිද? මේ ඉතින් ඒ වගේ කේන්ද්‍ර මම බලලා තියෙනවා. හරි? ඉතින් ඒවා මේ මිනිස්සුන්ට කියනකොට හරිද? මේ මිනිස්සු සමහරලාට අහන දේ තමයි කොහොමද මෙහෙම බලාගෙන ඉන්නවා වගේ කියන්නේ. හරිද? බලාගෙන ඉන්නවා වගේ කියන්න පුළුවන් මේක මම කලින් වීඩියෝ එකේ කිව්වා. හරිද? කියන ක්‍රමේ. ඉතින් අද මගේ මාතෘකාවට එන්නම්. දැන් අර වගේ කේන්ද්‍රයක් ගත්තාම එයාගේ ග්‍රහයෝ 7ක් සතුරු බාධක මාරක ස්වරූපයෙන් ඉන්නවා. හරිද? එතකොට එයා එකක් කේමද්‍රම යෝගයෙන් පෙළනවා.
ඒ කියන්නේ කේමද්‍රම යෝගේ යාට උපත්තියෙන්ම ලැබීම තියෙනවා. හරි. එහෙම ගත්තහම මේ කේන්ද්‍ර සටහන විදියට අපි ගත්තොත් ඒ කේන්ද්‍රයේ තිබ්බ ඒ අදාළ ග්‍රාහ්‍ය 7 දෙනාගේ මැණික් ගල් පැලඳුවොත් මෙයාට විනාශයක් වෙනවා නම් හරි අනිවාර්යයෙන්ම මෙයාගේ ජීවිතේ අපිට කියන්න දෙයක් නැති වෙනවා. හරි. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ කියන මතය තමයි මගේ තියෙන්නේ. හරිද? ඔප්පු කරන්න. ඔන්න දැන් ඔප්පු කරන වෙලාව. මම කතා කරා කේන්ද්‍ර සටහන කතා කරනවා ඒ වගේම කේන්ද්‍ර සටහනත් එක්ක ගත්තහම අපි ජ්‍යොතිර්වේදීය විදියට අපි කියනවා මැණික් ගල් නියම කරනවා සමහර අවස්ථා වලට. හරිද? විශාල මම මත දෙකක් සම්බන්ධව කතා කරානේ. එතකොට මෙතන තියෙන්නේ මැණික් ගල් පැලඳීමෙන් අපිට සුබවාදී වෙන්නට හැකියාව තියෙනවද? එහෙමනම් ඒක වෙන්නේ කොහොමද? හරි මම කලින් වීඩියෝ එකේ කිව්වා කොහෙවත් තියෙන ග්‍රහයෝ ටිකකට බෑ අපේ ජීවිතේ කිරණේ වල වෙනස්කම් කරන්න. හරි මේක සම්පූර්ණයෙන්ම අන්න මම එතනින් කියපු දේ කවුරුත් මගෙන් ප්‍රශ්න කරලා අහලා තිබ්බේ නෑ. හරිද? නමුත් මම අද කියන්නම් ඇයි එහෙම කිව්වේ කියලා. හරිද? කියන්න හේතුව තමයි එතන මම කිව්වේ ග්‍රහයන්ගෙන් නෙමෙයි මේ ජීවිතේ අපේ වෙනස් වෙන්නේ. හරිද? දැන් අලුත් තාක්ෂණයට එන්නම්. හරිද? ඕරා එක. හරිද? ඕරා එක තාක්ෂණේ හොයාගත්තට ඒක කලින් ඉඳන් දැන් අපි බුදුහාමුදුරන්ගේ අපි දන්නවා රස්මාලාවක් විහිදෙනවා. හරිද? ඒ කියන්නේ ඕරා එක විහිදෙන අවස්ථාව. හරිද? එතකොට ඕරා එක සම්බන්ධව කතා කරොත් දැන් එතකොට මගේ මේ සම්පූර්ණ මේ කතාව වෙනස් කරන්න වෙනවා. මේක අර පොඩි දෙයකින් අපිට කතා කරලා පොඩි කාලයක් ඇතුළත ඉවර කරගන්න බෑ. මම මේ උපරිම උත්සාහයක් දරනවා ඉක්මනට මේ වීඩියෝ එක ඉවර කරන්න. හරිද? ඒක නිසා මේ ටක් ගාලා හැමදේම කියන්නේ. හරිද? ඕරා එක ගැන කතා කරන්න. ඕරා එකත් එක්ක කොහොමද මේ මැණික් ගල් සම්බන්ධ වෙන්නේ? හරිද? අපි බලමු මේක මට ලොකු ගොඩක් දික්ුණොත් මේ වීඩියෝ එක මම දෙවෙනි කොටසක් විදියට දානවා. පුළුවන් තරම් උපරිම උත්සාහයක් දරනවා මේක ටක් ගාලා කියන්න ඕනට. හරි? මොකද්ද මේ මැණික් ගල් එක්ක ඕරා එක සම්බන්ධ වෙන්න හේතුව? මම අර කලින් කිව්වා සමහර තව කෙනෙක්ගේ ඕරා එකක් තියෙන්න පුළුවන් ගොඩක් අඳුරු වර්ණයක් අත්ත. හරිද? ඔයාට ඕරා එක බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරිද? YouTube එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඕරා එක කොහොමද බලන්නේ කියලා. හරිද? ඒකත් මම කියන්න කිව්වොත් මේ වීඩියෝ එක තවත් දික් කරනවා. හරි? ඉතින් ඒක නිසා ඕරා එක සම්බන්ධව ගත්තාම ඔයාගේ ඕරා එක අඳුරු පැහැයක් ගන්නවා නම් ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ප්‍රශ්න ගොඩක ඉන්න චරිතයක්. හරිද? අපි කේන්දරේ පැත්තට එමු. කේන්දරේ පැත්තට ආවොත් අනිවාර්යයෙන්ම වාට ඒ රාෂ්ටක තත්ත්වයක් එහෙම නැත්නම් ග්‍රහ දෝෂයක ඒ ග්‍රහයාගේ ගෙවීම ගෙවෙන කාලේ හරිද? සහ එහෙම නැත්නම් ඔයාගේ යම්කිසි අපි මහදසා අන්තර්දසා වලදී ගත්තාම ඔයාගේ අන්තර්දසාවේදී සතුරු බාධක ග්‍රහයේ අන්තර්දසාවක් ගෙවෙන විදසාවක් ගෙවෙන මොහොතක් වීමේ ප්‍රවණතාවය බොහෝ දුරට ඉඩ පවතී. හරි? එතකොට අන්න ජීවිතේ ගැලපෙනවා ඔයාට තියෙන ප්‍රශ්නත් එක්ක කේන්දරේ ගැලපෙනකොට කේන්දරෙත් එක්ක කොහොමද මේ අපි මැණික් ගල් සම්බන්ධව ගත්තාම මැණික් ගල් ටිකට කොහොමද ඕරා එක ගැලපෙන්නේ? අන්න ප්‍රශ්නයක්. හරිද? ඔයාගේ ජීවිතේ ඔයාට වෙනස් කරගන්න බොහෝ අවස්ථා තියෙනවා. හරිද? දැන් ඕරා එක සම්බන්ධව කතා කරන විශේෂ දැනුමත් සහිත පුද්ගලයන් කියන දේ තමයි ඔයාගේ ඕරා එකේ ඔයාට අවශ්‍ය එනර්ජි එක නැත්තම් ඔයා එනර්ජි එක හදාගන්න මේ ගල් ಜಾති පළඳින්න. හරි? මේක මම කියන එකක් නෙමෙයි. ඕරා එක සම්බන්ධව ඉන්න විශේෂ විද්වතුන් කියන දෙයක්. හරි? එතකොට ඒ ගල් වලින් කොහොමද ඔයාගේ ඕරා එක වෙනස් වෙන්නේ? අපි දන්න දේ තමයි හරිද? අපි අතීතයේ ඉඳන් සූර්යව නමස්කාරය කරපු මිනිස්සු. හරි? ශිව නමස්කාරය කරපු මිනිස්සු. එතකොට සූර්යයාගෙන් තමයි මේ ලෝකයේ හැම පදාර්ථයක්ම ගොඩනැගෙන්නේ කියන එක අපි දන්නවා. හරිද? එතකොට අම්මා තාත්තා විදියට අපි ලෝකයේ සලකන්නේ සූර්යයා සහ සඳ. හරි? මේ සඳු හන්ද තමයි හරිද? තවත් ගොඩාක් දේවල් මේ ලෝකයේ වෙනස්කම් විදියට පරිවර්තනය වෙන්නේ. හරිද? ඒක හොයලා බලන්න. හරිද? නැත්නම් මට මේ වීඩියෝ එක දික් වෙනවා. ඒකයි මම මේ පුළුවන් තරම් කෙටි කරන්නේ. හරි? ඉතින් ඒ වගේ තමයි මේක ගත්තහම ඔයාගේ මැණික් ගල් එක්ක ඔයාගේ ඕරා එක සම්බන්ධ වෙනවා. සහ ඔයා දාන ගල් වල වර්ණයත් එක්ක හරි ඔයාගේ ඕරා එකේ
වර්ණය අපිට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. හරිද? පොඩි උදාහරණ ටිකක් දෙන්න. හරිද? අපි කියනවා රවි අපලයන් නම් හරිද? රතු කැට එහෙම නැත්නම් රතු ගල් එහෙම නැත්නම් පద్මරාග මණික පළදින්න. රවි අපලෙට කියන්නේ හරිද? හැබැයි මේකෙන් ඕගොල්ලෝ ගන්න එපා ඔළුවට එහෙනම් දැන් රවි මගේ හොඳයි ඒක නිසා මම මේක නොකලට කමක් නැහැ කියලා. හරිද? ඔයාට රවිගෙන් ගත යුතු අවශ්‍ය දේ ඒ කියන්නේ අපි රවි කියන ග්‍රහයා මත ගොඩනැගිච්ච බල ශක්තියක් ගැන අපි කතා කරනවානේ කේන්ද්‍රවල. හරිද? අන්නේ ඒ ශක්තියින් බලය ඔයාට උපරිම තැනකට ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔයාගේ රවි සශස්ත්‍ර රවි උච්ච ඒ වගේ ඉන්නවා නම් ඔයාට පුළුවන් රවිට අදාළව තියෙන රතු කැට එහෙම නැත්නම් එක එක ස්ටෝන්ස් තියෙනවා. හරිද? මේක මැනික් වලදී ටිකක් අපිට ඕරා එකේ ශක්තියින් බලය වැඩි කිරීමේ හැකියාව තියෙනවා. හරි? එතකොට ඒවත් එක්ක තමයි ජ්‍යොතිෂයේදී මැනික් ගල් සම්බන්ධව ග්‍රහයන්ට නියම කරලා මැනික් ගල් සඳහන් කරන්නේ. හැබැයි ජ්‍යොතිෂයේදී අපි ඕගොල්ලොන්ට යම්කිසි අපලකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒ අපලකාරී තත්ත්වයට ගල් වර්ග ඒ අවශ්‍ය ග්‍රහයන්ගේ තියෙන දෝෂය निराකරණය කරගන්න. එහෙම නැත්නම් ඒ දෝෂයක් විදියට ඔයාට අපි කියන්නේ ඔයාගේ ඕරා එක ගැන ගත්තොත් හරිද? ඔයාගේ ඕරා එකේ ඒ වර්ණයට අදාළ ශක්තියින් බලය අවමයි. අන්න පැහැදිලි කරා මම. හරිද? එතකොට මේ ශක්තියින් බලය අපි ඔයාගේ ඕරා එකේ ගොඩනගන්න නම් හරි? ඔයාට දැන් මම හිතනවා පැහැදිලි වෙයි කියලා. යම්කිසි ග්‍රහයක් ඔයාගේ කේන්ද්‍ර සටහනේ ඔන්න මම ආයෙ පැහැදිලි කරනවා. යම්කිසි ග්‍රහයක් ඔයාගේ කේන්ද්‍ර සටහනේ ඉන්නවනම් සතුරු බාධක මාරක ස්වරූපයකින්. හරි? ඒ කියන්නේ ඔයාගේ ඕරා එකේ ඔයාගේ ශක්තියින් බලය ගොඩනැගිලා තියෙන ශාරීරික ඕරා එකේ ඕරා ශක්තියේ විහිදෙන නිකුත් කරන කිරණවල ශක්තියින් බලය අවම වෙලා තියෙනවා. අදාළ ග්‍රහයට අදාළව. අපි නිකන් හිතමු රවි ග්‍රහය වට සතුරුයි. සතුරුයි නම් ඔයාගේ රතු පාටට හුරු වර්ණය අවම වෙලා තියෙනවා. හරිද? එතකොට අපි ඒක ශක්තියින් බලයකින් ඉහළට ගෙනීමක් තමයි සිද්ධ කරන්නේ මැනික් ගල් හෝ අදාළ ගල් වර්ග පැලඳවීම. හරිද? එතකොට ජ්‍යොතිෂයේදී අපි ගල් වර්ග 9ක් සම්බන්ධව කතා කරනවා. හරිද? මම ඒක මේ විදිහට කියන්නම්කෝ. රවි නම් අපි පద్මරාග තියෙනවා වර්ග 3ක්. හරිද? ඒක හරි මැනික් ගල් මේ මැනික් සම්බන්ධව කතා කරද්දී මේක තියෙන හැමතැනින්ම ගන්න යන්න එපා මැනික් ගල්. හරිද? වගකීම සහිත තැනකින් විතරක් මැනික් ගල් ගන්න. අරගෙන ඔයාට අවශ්‍ය දේ ඔයා කරගන්න ඉස්සෙල්ලා ජ්‍යොතිර්වේදියෙක් හරි ජ්‍යොතිර්වේදියෙක් ලව්ව ඔයාගේ ජීවිතේ කේන්දරේම කියව ගන්න. මුළු කේන්දරේම නම් කියවන්න මට කතා කරන්න එපා. මොකද හේතුව මට ඇත්තටම එහෙම කරන්න අමාරුයි. මම අදාළ කාලයට සහ ඔයාගේ ජීවිතේ ඔයාට අවශ්‍ය දේ කරලා ඒ ගොඩනගලා යන්න අවශ්‍ය කාල සීමාවේ ඔයාට නැගිටින්න අවශ්‍ය ඒ වටපිටාව හදලා මට දෙන්න පුළුවන්. හරිද? ජීවිතේම කියවන්න පුළුවන් නම් ජ්‍යොතිර්වේදියෙක් මම හිතන්නේ එහෙම කරන තැන් තියෙනවයි කියලා මමත් අහලා තියෙනවා. හැබැයි ඇත්තටම මේක ජීවිත සටහනමද කියන ප්‍රශ්නේ මට එනවා. හරිද? මොකද ජ්‍යොතිෂයේදී අපි ජීවිතයක් කියවන්න ගත්තොත් ඒක අපිට අදාළ පොඩි කාල සීමාවකට අපි ගොනු කරලා ගන්නෙ. මොකද හේතුව ඒක ඒ අවශ්‍ය කාල සීමාවට විතරක් ගොනු කරලා අපිට ඒකේ හරි විස්තරයක් දෙන්න පුළුවන් නිසා. ජීවිත කාලෙටම කියන තැන් මම දැකලා තියෙනවා Facebook එකේ එහෙම තියෙනවා. හරිද? ඉතින් කියනවා ඔයාගේ ජීවිතේ මෙච්චර ජීවිත කාලෙටම ආයේ කේන්දරේ ඒ පාර විතරක් බැලුවාම ඉතින් රුපියල් 5000යි. මම මේ දැක්ක පෝස්ට් එකක් මම අදාළ තැනට පහරක් ගැව්වේ නෑ. හරි? මම මේ දැක්ක පෝස්ට් එකක්. ඉතින් මම දන්නේ මට නම් එහෙම කරන්න අපහසුයි. ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මගෙන් කේන්දරයක් බලා ගන්න රුපියල් 10ක වගේ මුදලක් යන්නේ. හරිද? ඒක ඔන්ලයින් එහෙම නැත්නම් ඕගොල්ලන්ට මගේ කාර්යාලයට ඇවිල්ලා බලන්න පුළුවන්. හරි? ඉතින් එනවනම් අනිවාර්යයෙන්ම විනාඩි 20ක් 25ක් විතර ඉන්න බලාගෙන එන්න. හරිද? මොකද හේතුව මට කේන්දරයක් බලන්න මම ටික වෙලාවක් ගන්න. හරිද? ඔයාට අවශ්‍ය හැමදේම ඔයාට කතා කරගෙන යන්න පුළුවන්. හරිද? එන්නම් කාරණාවට මැනික් ගල්. හරි? මැනික් ගල් සම්බන්ධව ගත්තහම රවි අපි කියනවා පద్මරාග. ඉතින් පද්මරාග වර්ග තුනක් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ හරි තැනකින් මැනික් ගල් මිලදී ගන්න. හරිද? අපිත් මෙහි මැනික් ගල් සම්බන්ධව ඒ අවශ්‍ය වටපිටාව ඔයාට සකස්ලා දෙනවා. හරිද? සහ ඔයාට අවශ්‍ය ග්‍රහ අපල වලට සහ ඔයාගේ ජීවිතයේ දියුණුව සඳහා ඔයාට දේවල් කරගන්න
මැණික් ගල් උපයෝගී කරගෙන රිදී සහ ඒ සම්බන්ධ ඒ දේවල් උපයෝගී කරගෙන ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න අවශ්‍ය වටපිටාව අපි සකසලා දෙන්න අපිත් ලෑස්ති පිට ඉන්නවා. හරිද? එතකොට සඳු නම් මුතු වගේ හරිද? එහෙම නැත්නම් චන්ද්‍රකාන්ති කියලා කිව්වත් කමක් නැහැ. මුතු වෙනයි චන්ද්‍රකාන්ති වෙනයි. හරිද? ඔය ගල් දෙකෙන් කැමති එකක්. හරිද? සඳුගේ ඒ කියන්නේ සඳුගේ සාමාන්‍යයෙන් එන්නේ අපිට සුදු වර්ණයට හුරු වර්ණයක්. හරි. ඉතින් මේ වර්ණය වාගේ නැත්තම් අන්න වර්ණ ගැලපීම හරිද? වර්ණ ගැලපීම තමයි මේ කරන්නේ. ඔයාගේ ඕරා එක හරහා ඔයාට වර්ණ ගැලපීමක් මේ සිද්ධ කරන්නේ. හරිද? එතකොට ඔයාගේ ඒ සඳුගේ මොකක් හරි දෝෂයක් තියෙනවායි කියන්නෙම ඔයාගේ ඕරා එකේ සුදු වර්ණය අවමයි. හරිද? අපි ඒක තමයි උපරිම තැනකට ගෙනල්ලා දෙන්න හදන්නේ. ඒ අදාළ ගල් සහ අදාළ ලෝහ වර්ග මාර්ගයෙන් ලෝහත් තියෙනවා. හරිද? එතකොට ඒ අදාළ ලෝහ වර්ග මාර්ගයෙන්. ඒ වගේම තමයි අපි නිකන් ගමුකෝ බුධ ග්‍රහය. මම මේ තැන් වලින් ගන්න ඔක්කොම ග්‍රහය නමයටම හරියන්න මම මේ ගල් ටික කියන්නේ. හරිද? බුධ ග්‍රහය ගත්තාම අපි කියනවා පච්ච ගල් පළදින්න. හරිද? පච්ච ගල් ටිකක් මිලයි. එහෙමනම් අපිට පුළුවන් පොඩ්ඩක් තෝර ගල් හරි කමන්නේ පළදින්න. හරිද? කොළ වර්ණයට හුරු වර්ණයක්. හරිද? එතකොට කොළ වර්ණය. හරිද? ඒ කියන්නේ වාගේ ඕරා එකේ කොළ වර්ණයවම නම් අපි නියම කරනවා වාට මොකද්ද? පච්ච ගල් පළදින්න. වාට කියන්නේ බුදගෙන් ප්‍රශ්න කියලා. හරිද? වාට අපි කියන්නේ පච්ච ගල් පළදින්න. හරිද? එතකොට පච්ච ගල් පළදිනවා නම් ඒ කියන්නේ වාට බුදගේ ගැටලුවක්. බුදගේ ගැටලුවක් කියන්නේ වාගේ ඕරා එකේ කොළ වර්ණයට සම්බන්ධ ගැටලුවක් තියෙනවා. කොළ වර්ණයවමයි. හරි? සමහර අයට ගල් 4-5ක් පළඳින්න කියනවා. හරිද? මම අර කලින් කිව්වා නවග්‍රහය මේ ගල් ටිකක් පැලඳුවාට කමන්නේ නැද්ද කියලා ගොඩක් අය මගෙන් අහන හන්ද. ඉතින් මම කිව්වා කමන්නේ නැහැ. ඇයි ඒ? හරිද? නවග්‍රහ ගල් ටිකක් පැලඳුවාම අපිට අපේ ඕරා එකේ ශක්තියින් පොඩ්ඩක් වර්ණවත් කරගන්න හැකියාව පවතිනවා. හරිද? අපි මේ හැමදේම කරන්නේ ජීවිතයේ උද්‍යෝගයෙන් කාර්යශූරව નિયમિત ටාගට් එකකට එළවන්නේ. හරිද? ඒ ටාගට් එකට දුවන්න තමයි මේ හැමදේම දඟලන්නේ. ඉතින් මම හිතනවා ඔයාගේ ඕරා එකත් එක්ක සම්බන්ධ මේ මැණික් ගල් පැලදීමෙන් ඔයාට කිසිම හානියක් වෙන්නේ නැහැ. හරිද? තව තියෙනවා මැණික් ගල් සම්බන්ධව කතා කරන්න. හරිද? ඉතින් මම හිතනවා දැන්ටමත් විනාඩි 22කට වැඩිය ගිහිල්ලා තියෙන නිසා මේ වීඩියෝ එක මෙතනකින් ඉවර කරනවා. මම බලමු මට පුළුවන් වෙච්ච හැකි පරිම අවස්ථාවකදී ආයි ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයගොල්ලෝ දැනුම හැමදේම මාත් එක්ක කැමති අය කතා කරන්න. හරිද? මේ විශ්ව ශක්ති ජ්‍යොතිෂ කාර්යාලයේ කාතුළුව. හරිද? මම ගුප්ත විද්‍යා ජ්‍යොතිර්වේදී චතුරංග. බොහොම ස්තුතියි.